හොඳයි. අදත් මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා එකතු වෙලා ඉන්නේ SL Sumi YouTube channel එකෙන් ගෙන තවත් අලුත්ම වීඩියෝ එකක් එක්ක. මේ වීඩියෝ එකේ මම ඔයාලට ගෙනලා තියෙන තවත් අලුත්ම සයිට් එකක්. මේ සයිට් එකේ වැඩ කරන් ගියොත් ඔයාලට දවසකට සාමාන්‍ය රුපියල් 1000ක් 1500ක් වගේ ගොඩක්ම ලේසියෙන්ම earn කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වුණා වැඩි කතා නැතුව අද ගෙනව වීඩියෝ එකට යමු අපි. වීඩියෝට යන කලින් වෙනදා වගේ මතක් කරන්න තියෙනවා. ඔයා අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් ඔයාලට බලා ගන්න පුළුවන් විදිහට subscribe button එකක් තියෙනවා. මෙන්න මේ subscribe button එක touch කරන්න. එහෙම touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ bell icon එකක් තියෙනවා. මෙන්න මේ bell icon එක නැවත touch කරලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන all කියලා තන. මෙන්න මේ all කියන තැනට දාගන්න. එතකොට අපි දාන වීඩියෝ notification එකක් මාර්ගෙන් ඔයාලගේ ෆෝන් එකට notification එකක් ගෙන්ව ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම වැඩි කතා නැතුව අද ගෙනව වීඩියෝ එකට යමු අපි. මෙන්න මේ සයිට් එක තමයි මම අද ඔයාලට අරන් අවිල්ලා තියෙන්නේ. මේ සයිට් එකට එන්න අවශ්‍ය link එක මම පහළ description එකේ වගේම comment section එකේ pin comment එකක් විදිහට දාලා තියන්නම්. ඔයාලට පුළුවන් මේ link එක පාවිච්චි කරලා මේ සයිට් එකට එන්න. සයිට් එකට ආයින් පස්සේ මේ වගේ forum එකක් බලා ගන්න පුළුවන්. ඔයා මෙන්න මේ forum එක මුලින්ම සම්පූර්ණ කරගන්න ඕන. ඔයාලට බලා ගන්න පුළුවන් තියෙනවා මුලින්ම තියෙන මේ විදිහට email කියලා දනා. මෙන්න මේ email කියන තැනට ඔයාගේ වැඩ කරන Gmail address එක type කරන්න. ඒ type කරන Gmail address එකට මෙයාලා මෙන්න මෙතනට code එකක් කියනවා කියන්නේ code එක type කරන්න තියෙන්නේ. මෙතන මේ email verification code කියන තැනට ඔයා මෙතන type කරපු Gmail address එකේ mail box එකට ගිහිල්ලා බලන්න මේල් එකකින් කෝඩ් එකක් ඇවිල්ලා ඇති. ඒ කෝඩ් එක ඔයා මෙන්න මෙතන ටයිප් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට පාස්වර්ඩ් කියලා තියෙනවා. පාස්වර්ඩ් කියන තැනට ඔයා ස්ට්‍රොං පාස්වර්ඩ් එක. ඔයාලට මතකේ තියෙන ස්ට්‍රොං පාස්වර්ඩ් එකක් ටයිප් කරලා මෙන්න මෙතන මේ sign up කියන තැන ක්ලික් කරන්න තියෙන්නේ. එහෙම ක්ලික් කරායින් පස්සේ අපිට පුළුවන් පහසුවෙන් මේ site account එකක් හදාගන්න. මම දැනටමත් account එකක් හදාගෙන ඉන්න නිසා නැවත account එකක් හදන්න නැහැ. මගේ තියෙන account එකට මම log වෙන්නම්. මම මෙන්න මෙතන මේ login කියන තැන touch කරගන්නවා. touch කරගෙන ගිහලා මම register විදිහට type කරු Gmail address එක වගේම password එක use කරලා මෙන්න මෙතන මේ login කියන තැන ක්ලික් කරලා මගේ account එකට මම log වෙන්නම්. හරි මම මෙන්න මේ විදිහට මගේ account එකට log වුණා. account එකට log වුණායින් පස්සේ මේ විදිහට තමයි home එක බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. අපි දැන් බලමු මේ site එක කොහොමද වැඩ කරන් යන්නේ කියලා. මේ site එක අපි වැඩ කරන් යනවා අනිවාර්යයෙන් මේ site එක deposit එකක් කරලා තමයි වැඩ කරන්න තියෙන්නේ. free වැඩ කරන්න පුළුවන් කමක් මේ site එකෙන් ලබා දීලා නැහැ. අපි දැන් බලමු deposit එක කරගන්නේ කොහොමද කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන පහළ තියෙනවා mine කියලා තැන. මෙන්න මේ mine කියන තැන touch කරගන්න. එහෙම touch කරගත්තායින් පස්සේ ඔයා මේ වගේ තැනකට එනවා. මෙතනින් අපිට බලා ගන්න පුළුවන් අපේ balance එකක් තියෙනවා. මේ balance එක මෙතනින් ඒ වගේම මෙතන top up කියලා තියෙනවා. ඒ වගේම withdraw කියලා තියෙනවා. අපි deposit එක කරන නිසා මෙන්න මේ top up කියන තැන ටච් කරගන්න තියෙන්නේ. මම මෙන්න මෙතන මේ top up කියන තැන ටච් කරනවා. එහෙම ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ site එකෙන් කියලා තියෙනවා අපිට USDT TRC20 වගේම USDT ERC20 කියන මෙන්න මේ network දෙකේම deposit එක කරන්න පුළුවන් කියලා. අපි ඔයා කැමති network එක මෙතනින් තෝරාගන්න. මම මෙතන මේ TRC20 කියන තැන ටච් කරගන්නවා. ඊට පස්සේ මෙයාලා කියලා තියෙනවා අපිට minimum deposit එක USDT 10යි කියලා. අපිට USDT 10 ඉඳන් තමයි මේ site එක deposit කරන්න පුළුවන්කම තියෙන්නේ. USDT 10කට වඩා වැඩි ප්‍රමාණයක් ඕන තරම් ප්‍රමාණයක් deposit කරන්න පුළුවන්. මම නම් ඔයාලට recommend කරන්නේ මේ site එකේ වැඩ කරන්න කැමති කෙනෙක් නම් USDT 10ක් වගේ deposit කරලා මේ site එකෙන් profit එකක් කරන් මේ site එකෙන් අයින් වෙලා යන්න කියලා. එහෙම නැතු ලොකු මුදල් ප්‍රමාණවල deposit කරන්න යන්න එපා. මේ site සමහරවිට අද තියෙනවා හෙට නැති වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම පොඩි මුදල් ප්‍රමාණයක් deposit කරලා වැඩ කරන් ගිහිල්ලා මේකෙන් profit එකක් කරන් ඊට පස්සේ ආයෙ නැවත deposit කරන්න යන්න එපා. ඔයා site එකෙන් අයින් වෙලා යන්න. කැමති අයට විතරයි මම ඔහොම කිව්වේ. deposit කරලා වැඩ කරන්න කැමති අය. ඔයා දැන් deposit එකක් කරන්න කැමති නම් ඔයාලට තියෙන මෙන්න මෙතනට amount එක type කරගන්න USDT 10කට වඩා වැඩි ප්‍රමාණයක්. මම මෙතන මේ USDT 20යි කියන තැන ටච් කරගන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඒ balance එක මෙතනට එකතු වෙලා තියෙනවා. ඊට පස්සේ තියෙන මෙන්න මෙතන මේ පහළ තියෙන top up කියන තැන ටච් කරගන්න. top up කියන තැන ටච් කරගත්තායින් පස්සේ ඔයා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනදී අපිට බලා ගන්න පුළුවන් මේ site එකෙන් generate කරලා wallet address එකක් දීලා තියෙනවා. මෙන්න මේ wallet address එක මෙතන copy කරන් ගිහිල්ලා මේ wallet address එකට තමයි අපි මේ deposit එක කරන්න අවශ්‍ය වෙන්නේ. ඔයා කැමති ඕනම wallet එකකින් මේක deposit එක කරන්න පුළුවන්. deposit එක කරලා අවසන් කරාට පස්සේ ඔයාලට deposit එකකින් දෙනවා transaction ID එකක්. ඒ කියන්නේ Binance wallet එකකින් ඔයා deposit එක කරා නම් Binance wallet එකේ transaction කරාට පස්සේ transaction ID එකක් දෙනවා. අන්න ඒ ID එක එතනින් copy කරන් ඇවිල්ලා මෙන්න මෙතනට paste කරන්න අනිවාර්යයෙන්ම. paste කරලා මෙන්න මෙතන මේ confirm කියන තැන touch කරගන්න තියෙන්නේ. එහෙම touch කරගත්තාට පස්සේ පොඩි වෙලාවක් ගියාට පස්සේ ඔයාගේ මෙන්න මෙතන මේ balance එකට ඔයාගේ ඒ USDT එක එකතු වෙනවා බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විදිහට තමයි ඔයාලට deposit එක කරගන්න තියෙන්නේ. හරි දැන් අපි බලමු කොහොමද වැඩ කරන් යන්නේ කියලා මේ site එක. ඔයාලට තියෙන නැවතත් මෙන්න මේ home එකට එන්න. home එකට ආවට පස්සේ මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම අපි මේ site එකේ වැඩ කරනවා නම් මෙයාලා අපිට signal group එකක් ලබා දීලා තියෙනවා. මෙයාලගේ free signal group එකක් තියෙනවා. ඒ group එකට join වෙලා එයාලා දෙන signal වල trade කරන් යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපි කැමති නම් අපේ trade signal වලට trade කරන්නත් පුළුවන්කම ලබා දීලා තියෙනවා. මම නම් recommend කරන්නේ මෙයාලා signal group එකට join වෙලා වැඩ කරන් යන්න. ලොකු මුදල් ප්‍රමාණයක් දාන්න එපා. $10ක් විතර දාලා වැඩ කරන් යන්න. අනිවාර්යෙන් මේකෙන් profit එකක් කරන් ඔයාලට අයින් වෙලා යන්න පුළුවන්. ඒ නිසා මේ signal group වල link එකමත් මම පහළ description එකේ දාලා තියන්නම්. ඔයාලට තියෙන්නේ මෙයාලගේ signal group වලින් දෙන group එකේ දෙන signal වලට හරියට trade කරන් ගිහිල්ලා මෙයාලා දීලා
දීලා තියෙනවා. මෙන්න මේ කැල්කියුලේටර් කියන තැනට ගියාට පස්සේ ස්ටෙප් 8ක්. මෙන්න මේ ස්ටෙප් 8ට එයාලා කියන විදිහට ට්‍රේඩ් කරන් ගිහිල්ලා හදිස්සියවත් ස්ටෙප් 8ම ලොස් ගිහිල්ලා අපේ කැපිටල් එක නැති වුණොත් එයාලා අනිවාර්යෙන් නැවතත් රීෆන්ඩ් කරනවා කියලා කියනවා. අපේ සල්ලි ටික නැවතත් අපේ මේ account එකට ලබා දෙනවා කියලා කියනවා. ඒ හැබැයි මෙයාලා මේ කියලා තියෙන විදිහට ට්‍රේඩ් කරන්න ඕන. ඔයාලට තියෙන මෙතන මේ කැල්කියුලේටර් කියන තැනට එන්න. කැල්කියුලේටර් කියන තැනට ඇවිල්ලා මෙතන මේ ස්ටෙප් ටික තෝරගන්න ස්ටෙප් 8. ඒ වගේම මෙයාලා කියලා තියෙනවා 2.5න් තමයි 2.5 x වලින් තමයි අපි ට්‍රේඩ් කරන්න කියලා. අපිට තියෙන මෙන්න මෙතන අපේ දැනට තියෙන කැපිටල් එක ටයිප් කරගන්න. මගේ දැනට තියෙනවා 1060ක වගේ ප්‍රමාණයක්. මම දැන් මෙතන 1060යි කියලා ටයිප් කරගන්නවා. 1060යි කියලා ටයිප් කරගත්තට පස්සේ මෙලා කියනවා මගේ පළවෙනි ට්‍රේඩ් එක දාන්න කියනවා ඩොලර් 1කින්. හරිද? ඩොලර් 1.03කින් වගේ තමයි දාන්න කියලා තියෙන්නේ. කියන්නේ ඩොලර් 1කින් දැම්මම හරි. 1කින් දැම්මට පස්සේ හදිස්සියවත් අපි ඒක ලොස් වුණොත් ඊළඟ ට්‍රේඩ් එක දාන්න කියනවා 2.6කින්. 2.6කින් ලොස් වුණොත් එමේ යාලගේ සිග්නල් එක ලොස් ගිහිල්ලා තුන්වෙනි සිග්නල් එකට අපි ට්‍රේඩ් එකට දාන්න කියනවා ඩොලර් 6.5කින්. හරිද? මේ විදිහට දාන් ගිහිල්ලා හදිස්සියවත් මෙයාලගේ සිග්නල් 8කට එක දිගටම ලොස් ගිහිල්ලා අපේ සම්පූර්ණ කැපිටල් එක නැති වුණොත් අනිවාර්යයෙන්ම මෙයාලා අපේ ඒ මුදල් ටික රීෆන්ඩ් කරනවා කියලා කියනවා. හැබැයි මෙයාලා කියලා තියෙන විදිහටම මේ මුදල් ප්‍රමාණ වලින් ට්‍රේඩ් කරගන්න ඕන. ඒ නිසා ඔයාලා දාගන්න මුදල් ප්‍රමාණයක් දාගෙන ඉවිල්ලා ඔයාලා මෙතන කැල්කියුලේටර් කියන තැනට ඇවිල්ලා ඔයාලා මෙතන ඔයාගේ බැලන්ස් එක ටයිප් කරලා බලන්න ඔයාලට එක ට්‍රේඩ් එකකට කීයද මුදල් ප්‍රමාණය දාන්න කියලා. ඒ දාන ප්‍රමාණයත් එක්ක ඔයාලා ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. හදිස්සියවත් මුදල් නැති වුණොත් ඒ ටික ඔයාලට රීෆන්ඩ් කරගන්න පුළුවන්කම තියෙනවා. ඔයාලට තියෙන මෙතනට ඇවිල්ලා ඒ ටික වැඩ ටික කරගෙන ඔයාලා නැවත මෙතනින් බැක් වෙන්න. බැක් වුණාට පස්සේ අපි දැන් බලමු කොහොමද මේකේ ගේම් ටික ප්ලේ කරගන්නේ කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා BTC 28 කියලා. මෙන්න මේ BTC 28 කියන තැන ටච් කරගන්න. එහෙම ටච් කරගත්තායින් පස්සේ අපි මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනින් තමයි අපිට ට්‍රේඩ් ටික දාගන්න තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන 1 minute ඒ වගේම 3 minute මේ විදිහට 5 minute කියලා අපිට ට්‍රේඩ් වර්ග තුනක් දීලා තියෙනවා. 1 minute අපි ට්‍රේඩ් කරන්න පුළුවන්, 3 minute ට්‍රේඩ් කරන්නත් පුළුවන්, 5 minute ට්‍රේඩ් කරන්නත් පුළුවන්කම ලබා දීලා තියෙනවා. ඒ වගේම මෙතන පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් big තියෙනවා, small තියෙනවා, odd කියලා තියෙනවා, even කියලා තියෙනවා. ඒ වගේම big odd කියලා තියෙනවා, small odd කියලා තියෙනවා, big even කියලා තියෙනවා. ඒ වගේම small even කියලා තියෙනවා. මෙන්න මෙතනින් අපි කැමති එකක් තෝරලා තමයි අපිට දාන්න තියෙන්නේ. කියන්නේ අපි හිතමුකෝ මම ඔයාලට නිකන් හැඳින්වීමක් කරන්නම්. අපි දැන් 1 minute මෙතන 3 minute වල තමයි අපි ට්‍රේඩ් කරන්නේ. හරිද? 3 minute කියන තැන දාගන්න. 3 minute කියන තැන දාගෙන ඉවිල්ලා අපි දැන් කියනවා මේක යන්නේ big එකක් කියලා. හරිද? එතකොට big එකක් නම් big කියන තැන දාගන්නවා. ඊට පස්සේ මෙතනින් අපේ කැපිටල් එක. කියන්නේ අපිට අතන කැල්කියුලේටරෙන් දුන්න පළවෙනි ට්‍රේඩ් එකට දාන්න දුන්න ඩොලර් ප්‍රමාණය මෙතන ටයිප් කරගන්න තියෙනවා. මගේ නම් ඩොලර් 1යි කියලා තියෙනවා. හරිද? ඊට පස්සේ මෙතන ට්‍රේඩ් කියන තැන දාගන්න තියෙන්නේ. ඊට කලින් අපිට මෙයාලගෙන් ෆ්‍රී සිග්නල් ගෲප් එකක් තියෙනවා. හරිද? මම මේ සිග්නල් ගෲප් එකේ ලින්ක් එකත් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. මම දැන් යනවා මගේ සිග්නල් ගෲප් එකට. හරි මම මෙන්න මේ විදිහට මෙයාලගේ ඔෆිෂියල් ටෙලිග්‍රෑම් ගෲප් එකට ඇවිල්ලා ඉන්නේ. මේ ගෲප් එකට එන්න අවශ්‍ය ලින්ක් එක මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ වගේම කමෙන්ට් සෙක්ෂන් එකේ පින් කමෙන්ට් එකක් විදිහට දාලා තියන්නම්. ඔයාලට පුළුවන් ඒ ලින්ක් එක හරහා මේ ගෲප් එකට ජොයින් වෙන්න. ඒ වගේම ඔයාලට අනිවාර්යයෙන්ම ටෙලිග්‍රෑම් ඇප් එක තියෙන්න ඕන මේ ගෲප් එකට ජොයින් වෙන්න. මේ ගෲප් එකට ආවට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ ගෲප් එකේ අපිට දාලා තියෙනවා අපිට සිග්නල් දෙන ටයිම් එක. ඒ කියන්නේ 1 minute සිග්නල් දෙන්නේ කොයි විදිහටද, 3 minute සිග්නල් දෙන්නේ කොයි විදිහටද, 5 minute සිග්නල් දෙන්නේ කොයි විදිහටද කියලා ටයිම් එක දීලා තියෙනවා. ඒ ටයිම් එකට ඇවිල්ලා අපිට පුළුවන් මේ යාළුවගේ මේ සිග්නල් ගෲප් වලට ජොයින් වෙලා සිග්නල් අරගෙන ට්‍රේඩ් කරගෙන යන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඇක්ටිව් තියෙන්නේ 1 minute සිග්නල් ගෲප් විතරයි. ඔයාලට බලා ගන්න පුළුවන් BTC තප්පර 60 ගෲප් එක තියෙනවා. ඒ වගේම ETH තප්පර 60 ගෲප් එක තියෙනවා. මම BTC තමයි තෝරගෙන අවිල්ලා තියෙන්නේ. ඒ නිසා මම මෙතන මේ BTC තප්පර 60 ගෲප් එකට පාරක් ටච් කරනවා. එහෙම ටච් කරාට පස්සේ මේ විදිහට ගෲප් එක ඇතුළට එනවා. කියන්නේ සිග්නල් ගෲප් එක ඇතුළට එනවා. ඊට පස්සේ මේ විදිහට තමයි අපිට සිග්නල් බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. මෙතන බලා ගන්න පුළුවන් මුලින්ම තියෙන 1 minute සිග්නල් කියලා තියෙනවා. ඒ කියන්නේ අපිට මේ දෙන්නේ 1 minute සිග්නල් මේ ගෲප් එකෙන්. ඒ වගේම ඔන්න බලා ගන්න පුළුවන් දැන් මේ විදිහට අලුත් සිග්නල් එකක් ඇවිල්ලා තියෙනවා. කලින් සිග්නල් එකේ රිසල්ට් එකත් බලා ගන්න පුළුවන්. කලින් රිසල්ට් එක වින් කරලා තියෙනවා. කියන්නේ කලින් දීපි සිග්නල් එක වින් කරලා තියෙනවා. දැන් මේ ඇවිල්ලා තියෙන්නේ 2:51කට දෙන ටයිම් එකට දෙන සිග්නල් එක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ සිග්නල් එක ඇවිල්ලා මෙයාලා කියනවා බිග් එකක් දාන්න කියලා තියෙනවා. ඒ වගේම මෙතන අපිට ID එක දීලා තියෙනවා. අපිට තියෙන්නේ මේ කියන විදිහට සිග්නල් එක දාගන්න. යන්න තියෙන සයිට් එකට ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන්. දැනට අපිට ඒ සිග්නල් එක ට්‍රේඩ් කරන්න පුළුවන් කමක් නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන් ටයිම් එක කවුන්ට් වෙලා තියෙනවා. ඊළඟ සිග්නල් එකට තමයි අපිට ට්‍රේඩ් එක දාගන්න තියෙන්නේ. ඒ නිසා මම යනවා නැවතත් මෙයාලගේ ගෲප් එකට ගියාට පස්සේ අපි බලමු ඊළඟ සිග්නල් එක එනකල් පොඩි වෙලාවක් මෙතන ඉමු. හරි ඔයාලට බලා ගන්න පුළුවන් ඊළඟ සිග්නල් එක ඇවිල්ලා තිනවා. කලින් සිග්නල් එක නම් වින් කරලා තියෙන්නේ. දැන් අපි ඉක්මනින්ම සිග්නල් එක ට්‍රේඩ් එක දාගමු. මෙතන බිග් එකක් කියලා තමයි දාලා කියලා තියෙන්නේ. මම යනවා සයිට් එකට ගිහිල්ලා බිග් එකක් තෝරගන්න තියෙන්නේ. මම බිග් එකක් දාන්න හදන්නේ. පොඩි වෙලාවක් ඉන්න ඕනේ මෙතන පොඩ්ඩක් ටයිම් එක කවුන්ට් එක. හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙතනින් 1 minute කියන එක තෝරගන්න. ඊට පස්සේ මෙතනින් බිග් කියන තැන ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි අපේ ට්‍රේඩ් එකට දාන්න ඩොලර් ප්‍රමාණය ටයිප් කරගන්න තියෙන. කියන්නේ ප්‍රයිස් එක දාගන්න තියෙන්නේ. අපිට කැල්කියුලේටරෙන් දුන්න ප්‍රයිස් එක ටයිප් කරගන්න ඕනේ. මට දීලා තිබෙන ඩොලර් එකක් වගේ දාන්න පුළුවන් කියලා ට්‍රේඩ් එකට. ඒ නිසා මම මෙතන ඩොලර් 1යි කියලා දාලා මම මෙතන මේ ට්‍රේඩ් කියන තැන ටච් කරනවා. ඊට පස්සේ මෙතන කන්ෆර්ම් කරනවා.
කන්ෆර්ම් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒ ට්‍රේඩ් එක දැන් වැටලා තියෙන්නේ. අපිට තියෙන්නේ පොඩි වෙලාවක් මෙන්න මේ ටයිම් එක ඉවරනකම් බලන් ඉන්න. දැන් බලමු මෙතන තප්පර ගන්න කවුන්ට් වෙනවා. අපි මේ ට්‍රේඩ් එක වින් කරාද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. මෙතනින් අපේ ප්‍රයිස් එකෙන් ඩොලර් එකක් අඩු වෙලා තියෙනවා. අපි බලමු මේ ප්‍රයිස් එකට ඒ ඩොලර් එක එකතු වෙනවද කියන්නේ. අපි ඒක වින් කරොත් ඩොලර් එකතු වෙනවා. එහෙම නැත්නම් අපි ලොස් වුණොත් මෙතනින් අඩු වෙනවා. ඒ වගේම අපිට මෙතන ගෲප් එකට ගිහිල්ලා රිසල්ට් එක බලා ගන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් ඒ ට්‍රේඩ් එක ලොස් වෙලා තියෙන්නේ. හරිද? අපිට පුළුවන් ඒ ට්‍රේඩ් එක ලොස් වෙච්ච නිසා ඊළඟ ට්‍රේඩ් එකට යන්න. මෙතනදී මෙයාලා කියන ඊවන් එකක් යන්නේ කියලා. හරිද? අපිට තියෙන නැවතත් සයිට් එකට යන්න. සයිට් එකට ගිහිල්ලා 1 මිනිත් තෝරගෙන ඉවරලා ඊවන් එකක් දා ගන්න ඕන. මෙතනින් බිග් කියන එක අයින් කරලා ඊවන් කියන තැනට දාන් ඉවරලා අපිට කැල්කියුලේටරෙන් දුන්නේ ඊළඟ ට්‍රේඩ් එක. පළවෙනි එක ලොස් වුණොත් දෙවෙනි එකට යන්න ඕනේ 2.5න්. ඔයාලටත් පෙන්නයි වගේ ඩොලර් ප්‍රමාණය කොච්චරද දාන්න ඕනේ කියලා. මම 2.5 කියලා ටච් කරලා මෙතන අපේ ට්‍රේඩ් එක දාගන්නවා. දෙවෙනි ට්‍රේඩ් එකක් දැම්මා. දෙවෙනි ට්‍රේඩ් එකක් බලමු මොකක්ද වෙලා තියෙන්නේ කියලා. දැනට මගේ බැලන්ස් එකෙන් USDT ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. බලමු මේක වින් කරයිද නැත්නම් ලොස් වෙයිද කියලා. අපිට බලන්න දෙයක් නැහැ. අනිවාර්යෙන් මේක එක්කෝ වින් කරනවා බොහෝ දුරට. මොකද එකක් දෙකක් තමයි ලොස් යන්නේ. ඊට පස්සේ අනිවාර්යෙන් ඊළඟ වින් කරනවා. අපි බලමු මේක වින් කරයිද නැද්ද කියලා. මේ ටයිම් එක කවුන්ට් එක මම පොඩි වෙලාවක් ඉන්නම්. හරියට බලා ගන්න පුළුවන් අපි ඒ ට්‍රේඩ් එක වින් කරලා තිනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන වැටලා තිනවා වින් කරා කියලා. ඒ වගේම මගේ බැලන්ස් එකත් ඩොලර් 1061කට වැඩි වුණා. හරිද? ඒ වගේම අපිට ගෲප් එකට ගියොත් ගෲප් එකෙත් බලා ගන්න පුළුවන් ඒ ට්‍රේඩ් එක මේ වෙද්දි වින් කරලා තියෙන. ඒ වගේම ඊළඟ ට්‍රේඩ් එකෙත් සිග්නල් එක මේ වෙද්දි වැටලා තිනවා බිග් එකක් යන්නේ කියලා. මම නැවත ට්‍රේඩ් දාන්න යන්නේ නැහැ. ඔය විදිහට තමයි ට්‍රේඩ් කරගන්න තියෙන්නේ. හරිද? ඒකේ මම ට්‍රේඩ් කරන විදිහ ඔන්න ඔයාලට මම කියලා දුන්නා. ඊට පස්සේ අපිට පුළුවන් ඒ අපි BTC 24 කියන එකේ අපි ඒ ට්‍රේඩ් කරේ මෙන්න මේකනේ. අපිට පුළුවන් මෙතන මේ ETH 10 කියලා තියෙන්නේ. මෙන්න මේකේ ට්‍රේඩ් කරන්න. මේකේ අපිට තියෙන පාට තෝරන්න. හරිද? මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් මොන පාටින්ද යන්නේ කියලා අපිට ට්‍රේඩ් එක දාගන්න තියෙන්නේ. අර වගේම තමයි bigද smallද කියලා දාගලා මෙතනින් පාට මොකද්ද කියලා තෝරගන්න තියෙන්නේ. අපිට ඒකේ group එකට join වෙන්න තියෙන්නේ. අපිට තියෙන නැවතත් මෙයාලගේ group එකට යන්න. official group එකට ගියාට පස්සේ මෙතන තියෙනවානේ ETH 60 කියලා. තප්පර 60 group එකේ තියෙනවා මෙන්න මේකට ටච් කරලා අපි ඒ group එකට යන්න ඕනේ. ඒ group එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මේකටත් මේ විදිහටම සිග්නල් දීලා තියෙනවා. මේකේ රෙඩ් එකක් යන්නේ කියලා. ඒ විදිහට අපිට මේකේ තෝරලා ඉවිල්ලා අපිට ඒ විදිහට සිග්නල් වලට ට්‍රේඩ් කරන් යන්න තියෙන්නේ. අර විදිහටම තමයි. අපිට ඒ විදිහට දැන් ඒ විදිහට සිග්නල් ටිකෙන් අපි ට්‍රේඩ් කරගෙන යන්න තියෙන්නේ. ට්‍රේඩ් කරගෙන ගියාට පස්සේ අපි දැන් බලමු මේකේ විත්ඩ්‍රෝවල් කරන්නේ කොහොමද කියලා. ඔයාලට කරන්න තියෙන්නේ මෙතන මේ නැවතත් මයින් කියන තැන ටච් කරන්න. එහෙම ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට අපේ බැලන්ස් එක තියෙනවා. ඊට මෙහායින් තියෙනවා මෙන්න මේ විදිහට විත්ඩ්‍රෝ කියලා තියෙනවා. මෙන්න මේ විත්ඩ්‍රෝ කියන තැන ටච් කරන්න තියෙන්නේ. එහෙම ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපිට මේකේ ක්‍රිප්ටෝ වලින් විත්ඩ්‍රෝ කර ගන්නත් පුළුවන්. කියන්නේ USDT TRC20 හරහා විත්ඩ්‍රෝ කර ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපේ කෙලින්ම අපේ බැංක් එකට විත්ඩ්‍රෝ කරගන්නත් පුළුවන්. ඔයාලට තියෙන මෙතන මේ ඔයා ක්‍රිප්ටෝ වලින් විත්ඩ්‍රෝ කරන්න නැතු කෙලින් බැංක් එකකින් විත්ඩ්‍රෝ කරනවා නම් ඔයාලට තියෙන මෙන්න මෙතන ටච් කරන්න. එහෙම ටච් කරාට පස්සේ බැංක් නේම් එක දෙන්න තියෙනවා. ඊට පස්සේ කාඩ් හෝල්ඩර් නේම් එක ටයිප් කරන්න තියෙනවා. ඊට පස්සේ බැංක් කාඩ් නම්බර් එක ටයිප් කරන්න තියෙනවා. ඊට පස්සේ අපි රෙජිස්ටර් වෙදි ටයිප් කරේ මේල් එකට එනවා කෝඩ් එක. මෙන්න මෙතන ටච් කරාට පස්සේ කෝඩ් එකක් සෙන්ඩ් කරනවා මේ සයිට් එකේ. ඒ කෝඩ් එක කොපි කරන් ඇවිල්ලා මෙතන ෆේස් කරලා අපිට අපේ බැංක් එකකටම කෙලින් විත්ඩ්‍රෝ එක ගන්න පුළුවන්කම තියෙනවා. මම නම් රෙකමන්ඩ් කරන්නේ නැහැ. මම නම් රෙකමන්ඩ් කරන්නේ ඔයා ක්‍රිප්ටෝ වලින්. කියන්නේ USDT වලින් විත්ඩ්‍රෝවල් එක කරගන්න කියලා. USDT වලින් විත්ඩ්‍රෝවල් එක කරගන්න ඕන. ඔයාලට තියෙන මෙතන මේ please enter the wallet address කියන තැනට ඔයාගේ Binance wallet එකේ හොයා කැමති ඕනම wallet එක TRC20 USDT address එක කොපි කරන් ඇවිල්ලා මෙතනට paste කරලා මෙන්න මෙතන මේ ඔරලෝසුවක් වගේ icon එකක් තියෙන මෙන්න මෙතන ටච් කරාට පස්සේ මේ site එකෙන් අපිට අපි register වෙ type කරේ mail එකට code එකක් එවෙනවා. ඒ code එක කොපි කරන් ඇවිල්ලා මෙන්න මෙතන paste කරලා මෙතන මේ confirm කියන ටච් කරලා අපේ wallet එකේ තියෙන balance එකෙන් අපි කැමති balance එක type කරලා අපිට පුළුවන් withdrawal එක ගන්න. මේ විදිහට තමයි අපිට withdraw කරගන්න තියෙන්නේ. එහෙම නැතුව ඔයාලට පුළුවන් මෙතන මේ බයින් කියන තැනට ගිහිල්ලත් අපේ wallet address ටික බයින් කරගන්න. මේ විදිහට තමයි ඔයාගේ withdrawal එක කරගන්න තියෙන්නේ. පැහැදිලි ඇති කියලා මම හිතනවා. පැහැදිලි නැත්නම් ඔයාලා අනිවාර්යෙන් පාලින් කමෙන්ට් එකක් දාලා හෝ WhatsApp number හරහා මාව contact කරන් අහන්න පුළුවන් මේ site එකේ මොකක් හරි ගැටලුවක් තියෙනවා. ඒ වගේම මෙයාලා custom service එකට message කරලත් ඒ ගැන සම්පූර්ණ විස්තරයක් අහන්න පුළුවන්. ඒ වගේම site එක ගැන තවත් විස්තර කියනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා my tasks කියලා. මෙන්න මේ my tasks කියන තැනට ආවට පස්සේ මේ site එක ගැන විස්තර තව බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔයා මෙතනින් back වෙලා ආපහු home එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා invite කියලා. මෙතන හෝ මෙන්න මෙතන තියෙනවා invite කියලා. මෙතන touch කරන්න. එහෙම touch කරාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලට referral commission එකක් ලබන්න. කියන්නේ ඔයාගේ referral link එක බලා ගන්න පුළුවන් මෙන්න මෙතන. මේ referral link එක යාළුවෝ අතර share කරලා යාළුවෝ මේක refer කරලා ඔයාලට level 1, level 2, level 3 කියලා referral commission එක ලබා ගන්න පුළුවන්. level 1 එකෙන් 100ට
එකක්. ඒවා ලෙවල් 2 එකේ 100.5ක්, ඒ වගේම ලෙවල් 3 එකේ 100.3ක වගේ ප්‍රමාණයක් රෙෆරල් කමිෂන් එක විදිහට ගන්න පුළුවන්කම තියෙනවා. යාළුවෝ රෙෆරල් කරන්න පුළුවන් නම් අනිවාර්යෙන් ඔයා යාළුවෝ ටිකක් රෙෆරල් කරගන්න. මේ විදිහට තමයි මේ ඩෑෂ්බෝඩ් එකේ කතා කරන්න තියෙන්නේ. ඒ වගේම ඔයාලට මෙන්න මෙතන මේ B අකුරක් තියෙනවා බලා ගන්න පුළුවන්. මෙතන ටච් කරලා පස්සේ කෙලින්ම අපි ට්‍රේඩ් කරන තැන් වලට තමයි යන්නේ. ඒ වගේම ඔයා මෙතන මයින් කියන තැනට යන්න. මයින් කියන තැනට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ සිකියුරිටි කියන තැනට ගියාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ පාස්වර්ඩ් එක ඕන නම් චේන්ජ් කරගන්න. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා බෙටිං හිස්ටරි කියලා. මෙතන මේ බෙටිං හිස්ටරි එකට ගියාට පස්සේ අපි ලොස් වෙච්ච ඒවා වගේම වින් කරපේවා මේ විදිහට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තවත් විස්තර මෙතනදී බලා ගන්න පුළුවන්. මෙතන පහලින් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් ඇප් ඩවුන්ලෝඩ් කියලා. මෙන්න මේ ඇප් ඩවුන්ලෝඩ් කියන තැන ටච් කරලා මෙයාලගේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා කෙලින්ම අපේ ෆෝන් එකේ ඉන්ස්ටෝල් කරලත් වැඩ කරන් යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන නිවුස් කියලා තියෙනවා. මෙතන මේ නිවුස් කියන තැනට ගියාට පස්සේ එදා දවසේ ක්‍රිප්ටෝ නිවුස් ගැනත් විස්තර බලා ගන්න පුළුවන්කම තියෙනවා. මෙච්චර තමයි මේ සයිට් එක ගැන කතා කරන්න තියෙන්නේ. දැනට හොඳට වැඩ කරන සයිට් එකක්. ඒ වගේම මේ සයිට් ලොකු කාලයක් වැඩ කරන්නේ නැහැ. උපරිම සතියක් දෙකක් තමයි වැඩ කරන්නේ. ඒ තරම්කල් අපිට පුළුවන් සයිට් එක වැඩ කරන දවස් ටිකේ මේ වගේ වැඩ කරලා පොඩි ගාණක් හොරි earn කරගෙන අපි ඒ දාපි මුදල් වගේම අපි earn කරගත්ත මුදල් ටික withdraw කරලා මේ සයිට් එකෙන් අයින් වෙලා යන්න. ලොකු මුදල් ප්‍රමාණයක් ඩිපොසිට් කරන්න යන්න එපා. කැමති කෙනෙක් ඉන්නවා ඩොලර් 10ක් වගේ ඩිපොසිට් කරලා සාමාන්‍ය ඩොලර් 2-3ක් හරි ඔයා ප්‍රොෆිට් එකක් කරගෙන ඔයා දාපි සල්ලි වගේම වින් කියන්නේ ප්‍රොෆිට් කරගත්ත සල්ලි ටිකත් withdraw කරගෙන ආ සයිට් එකෙන් අයින් වෙලා යන්න. කවුරුත් ලොකු මුදල් ප්‍රමාණවල ඩිපොසිට් කරන්න යන්න එපා. ඒ වගේම දිගටම මේ සයිට් වල වැඩ කරන්න යන්නත් එපා. ඩොලර් එකක් දෙකක් හරි මේ සයිට් එකෙන් ගලවගෙන ඉවිල්ලා අපි මේ සම්පූර්ණ සල්ලි ටික withdraw කරගෙන අපි අයින් වෙලා යන්න ඕන. මොකද මේ සයිට් ලොකු කාලයක් තියෙන ස්කෑම් වෙලා යන්න පුළුවන්. ඒ නිසා පරිස්සමෙන් හැමෝම ට්‍රේඩ් කරලා වැඩ කරගන්න. ඒ වගේම ප්‍රොෆිට් එකක් ගන්න. එහෙමනම් වීඩියෝ කොන්නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. අපේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා එකතු වෙන්න. එහෙමනම් ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙද්දී හැමෝටම සුබ දවසක්.